කලකට පසු පිටියටගෙන සුපිරි පිතිකරුවා ලංකා ඉනිම ගොඩ ගනී. කුමාර සංගක්කාර ඇතුළු අලුත් තේරුම් කමිටුව ගත්තා වූ සුපිරිම තීරණය. දෙවන ටෙස්ට් තරඟය අද දිනේ ආරම්භ වුණා. නමුත් පැතුම් නිස්සංක මෙම තරගෙන් ඉවත් කර තැබීමට තේරීම් කමිටුව තීරණය කළා. ඔහුගේ අඩුව පිරවීමට ටෙස්ට් පිටියට ආ ලහිරු උදාර නම් සුවිශේෂී පිතිකරුවා වැටී තිබූ ඉනිම ගොඩ ගැනීමට සමත් වුණා. ඔහු සමග ආරම්භක පිතිකරු ලෙස පැමිණි නිෂාන් මදුෂ්ක ලකුණු 6කට දැවී යන විට පිටියට පිවිසි ලංකාවේ අතිවිශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ද ලකුණු 1කට දැවී ගියා. වැටී තිබූ ඉනිම නැවත ගොඩගත් උදාර සහ කමිදු මෙන්ඩිස් එක්ව ලකුණු 240ක් කරා තම කණ්ඩායම ගෙන ආවා. ඔවුන් දෙදෙනා ලකුණු 210ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගුවා. කමිදු වෙන්ඩිස් ලකුණු 80කට දැවී යන විට කඩොල්ලේ රැඳී සිටින ලහිරු උදාර ලකුණු 131ක කණ්ඩායමට අවශ්‍යම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ලහිරු උදාරගේ කුළුඳුල් දිත්ත ශතකය ලබා ගැනීමට ඔහු අද දිනේ සමත් වුණා. අවාසනාවට ලකුණු 200 සීමාවට ලකුණු 12ක් අවශ්‍යව තිබියදී ඔහුගේ ඉනිම ලකුණු 188කට දැවී ගියා. තව ටික වේලාවක් කඩොල්ලේ රැඳී සිටියා නම් ඔහුට 200 සීමාව පසු කිරීමට හැකිවනු ඇත. ලහිරු උදාර දෙවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 338ක් කඩලු 5යි ඕවර් 83ක් ලෙස දිස් වුණා. ප්‍රථම ඉනිම අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට හැකි වූයේ කුමාර සංගක්කාර ඇතුළු තේරීම් කමිටුව ගත්තා වූ සුවිශේෂී තීරණයක් නිසා වේ. දැන් අපට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ අඩුව පිරවීමට නවක ක්‍රීඩකයෙක් සොයාගතාසේ අසාර්ථක වන සෑම ක්‍රීඩකයෙක් වෙනුවටම නවක ක්‍රීඩකයන් සොයාගෙන ප්‍රබල සංචිතයක් ගොඩනැගීමට තේරීම් කමිටුවට ශක්තිය ධෛර්යය ලැබේවා. ක්‍රිකට් විස්තර විචාරකයන්ද අද දින පවසා සිටියේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයක් නොව එක්දින තරඟයක්සේ අද ක්‍රීඩා කළා කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? අද මේ ගත්තා වූ සුවිශේෂී තීරණය ගැන ඔයාලගේ අදහස දක්වන්න ස්තුතියි.